guys, ඔන්නත් අපි අලුත් වීඩියෝ එකකින් ඇවිල්ලා තියෙනවා. මොකද අපි අද කරන්නේ? ඇත්තට මුලින්ම කියනෝනේ එන සෑහෙන කාලයකට පස්සේ තමයි vlog එකක් කරන්නේ. ගොඩක් මේ vlog එකක් කරගන්න බැරි වුණා. සින්දු කතන්දරයි කොන්සර්ට් වල වැඩ වගේ කුයි අනම්මනම් තිබ්බා. ඉතින් සෑහෙන කාලයකට පස්සේ vlogs පටන් ගත්තා. ඉතින් අද ඉඳන් අපි දිගටම vlogs කරනවා. සතියට එකක් කොහොම හරි දාගන්න try එකක් දෙනවා වැඩත් එක්ක. ඉතින් අපේ යාළුවෝ ටික සතුටින් ඉන්නවා කියලා ඇති. සතුටින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් එහෙනම් අද අපි කරන්න යන්නේ ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක වගේ ලංකාවට නැති ජපානයේ තියෙන McDonald's. ඉතින් අපි දැන් McDonald's දැන් අතරම පට්ට අප්සෙට් වැඩක් උනේ ලංකාවට. ඉතින් මේ ලංකාවේ McDonald's chain එකම මහන්න උනානේ. ඉතින් අපි හිතුවා ඔයගොල්ලොන්ට ජපානයේ තියෙන මෙනු එක මොන වගේද කියලා, මොන වගේ බර්ගර්ස් මොන වගේ සයිඩ්ස් තියෙන්නේ කියන එක අපි ඔයගොල්ලන්ට ඔයාලට නෑනේ, අපිට නම් තියෙනවා ජපානේ. ඉතින් අපි ඔයගොල්ලන්ට අද පෙන්නන්න යන්නේ ජපානයේ මෙනු එක මොන වගේද කියලා. පට්ට මෙනු එකක් තියෙනවා. මම නම් සාමාන්‍යයෙන් හැමදාම වගේ කනවා McDonald's එකෙන්. මේ දැන් අපි ඕඩර් එකක් දාලා මෙතනින් බඩු ටික පික් කරගෙන කෑම ටික පික් කරගෙන වෙන තැනකට ගිහිල්ලා ඔක්කොම ටික අපි ලස්සනට කමු. අපි කන්නේ ඔයගොල්ලෝනේ අපි කන්නේ. ඔයගොල්ලෝ අපිට එක්ක මොන හරි හදා ගන්න ටක් ගාලා ටක් ගාලා මොන හරි බිස්කට් අරන් මම තියෙන ටක් ගාලා අරගෙන එන්න අපිත් එක්ක කමු. හරියන. යාළුවනේ ඉතින් ඔන්න අපි දැන් ඔන්ලයින් පිකප් ඕඩර් එකක් දාලා තියෙන්නේ. අපි දැන් යන්න ඕනේ McDonald's එකට ගිහිල්ලා අපි එතනින් පික් කරගෙන අපි යන් සුපිරි පාක් එකක් තියෙනවා මෙතන සතකෑවල. එතන පාක් එකට ගිහිල්ලා අපි කෑම ටික ඔක්කොම කාලා බලමු මොකද තත්ත්වය කියලා. දාන ගමන් තියෙන්නේ. මෙතන දාලා තියෙන්නේ. අපි එහෙනම් ගිහින් බලමු මොකද තත්ත්වය කියලා. ඔන්න guys මම පික් අප් කරන්න යන්නේ ඕඩර් එක. අපේ නම් එක තමයි 7190ට. Arigatou gozaimasu. Ano තමයි guys, ඔන්න හම්බුණා මැක් එක කෑම ටික. එළියේ සුළඟ සැරයි මේ හග්ගා ඉන්නවා. අපි යන් හග්ගා ගාවට. එයා වාහනේ ඉන්න නිසා ආවේ නැහැ. පාරේ අවුල නවත්තගෙන ඉන්න නිසා මේ අපි යන් එයා ගාවට. ගයිස් මම කැමරා ටික අරගෙන ආවා වාහනේට හග්ගා ඉන්නවා එනකම් බලාගෙන. ඉතින් මේ අපි දැන් කොහෙද යන්නේ? දැන් අපි යන් පාක් එකට ගිහිල්ලා අපි ගත්ත කෑම ටික ඔක්කොම කාලා බලමු. try කරලා බලමු. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න මොන වගේ ඒවද ජපානයේ වෙනස් කෑම තියෙන්නේ. ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඕනේ මේ ඔයාලට කාලා බලන්න ආසම මැක් බර්ගර් එක හරි මොන හරි ආසම එක ඔයගොල්ලෝ දාන්න ඕනේ මොකද්ද කියලා. අපි එහෙනම් යමු. ඔන්න අපි බඩු ටික ගෙනල්ලා තියෙන්නේ කෑම ටික ඔක්කොම ගෙනාවා. දැන් කන්න තමයි ලෑස්ති වෙන්නේ. කෑම ಜಾති ගොඩක් තියෙනවා. බර්ගර්ස් අනම්මනම් ඩ්‍රින්ක්ස් උයි සයිඩ්ස් උයි ඔක්කොම තියෙනවා. අපි බලමු ජපානයේ McDonald's කොහමද කියලා. එහෙනම් අපි මුලින්ම පටන් ගමු සයිඩ්ස් වලින් නේ. බර්ගර්ස් මුලින්ම ඩ්‍රින්ක්ස් දෙක බලමු. ඩ්‍රින්ක්ස් දෙක බලමු. කියලා අපි ඩ්‍රින්ක්ස් දෙකක් ඕඩර් කරලා තියෙන්නේ. අමුතු ඩ්‍රින්ක්ස් දෙකක් ඇවිල්ලා තිබ්බා guys. ඉතින් අපි ඒ ඩ්‍රින්ක්ස් දෙක මුලින්ම try කරලා බලමු. දුඹුරු පාට නෙමෙයි මොකද දම් පාට එකක්. ඔව් මේකත් guys මේ අලුතෙන්ම ඇවිල්ලා තියෙන ඩ්‍රින්ක් එකක් මේ දවස්වල මෙහි මේ ජපානයේ අලුත්ම සීසනල් ග්‍රීමේස් ෂේක් කියලා එකක් මේ. ග්‍රීමේස් ෂේක් කියලා ඔයාලට පේනවා ඇති. ඔව් ඒක මේ බලන්න කලර් එක උඩින් මේ ගලවලා පෙන්නු අම්මට ජීවි මේ පර්පල් කලර් එකක් guys ඒක. ඒක රස කොහොමද දන්නේ අපි? මොන වගේ රහක් තියෙන්නේ? ඒ කියන්නේ ඒක බෙරි ෂේක් එකක් වගේ. බෙරි යෝගට් ඔක්කොම මික්ස් වෙච්ච මේ මාර මුතු ෆ්ලේවර් එකක් තියෙන එක මාර රසයි. පට රසයි එකනේ. අපි ඒක මොකද තත්ත්වය? ඒකට අපි කීයක් දෙනවද? මම මේකට 10න් 10ක් දෙනවා. මාරම රසයි. ඔයගොල්ලෝ ජපානයේ ඉන්නවා මේක නිවන් try කරන්න. මාරම රසයි guys එක. බෙරි රහක් එක්ක මේ බෙරි රහක් එක්ක මාර විදියට මේ මික්ස් වෙලා. ඒක නිකන් බෙරි අයිස්ක්‍රීම් එකක් දිය කරලා ෂේක්. බෙරි අයිස්ක්‍රීම් එකක් දිය කරලා ෂේක් එකක් හදලා. ෂේක් එකක් වගේ. එහෙනම් මේක තමයි අපේ පළවෙනි ඩ්‍රින්ක් එක අපි try කරමු. පට්ටරයි පට්ටම රහයි.
ඔගොල්ලෝ මේ වීඩියෝ එකේ දාන්න ඕනේ කමෙන්ට් එකක් ඔයාලා ආසම අපි try කරපු වලින් ඔයාලා ආසම එක මොකක්ද කියලා. හරිද? මේකට මම දැනට ආසයි පරිණට. ඕකේ ඊළඟට අපි next drink එක බලමු. ඔයගොල්ලෝ නම් මේ drink එක දැක්ලා ඇති. මේකට මේ float කියලා කියන්නේ float drink එකක්. මේක මේ Coca-Cola float drink එකක්. ඔව් ඒ කියන්නේ Coca-Cola යට තියෙනවා උඩ තියෙන්නේ ice cream නේ. ඔව් ice cream දාලා උඩ තියෙනවා. බලමු ඔයගොල්ලන්ට idea එකක් එයි. ෂා. ලංකල වෙන්නන්න අපේ යාළුවන්ට. වාව්. ඒක නම් පාට රස පාටයි. වරුනේ. ඒක මා රස පාටයි. ඕගොල්ලන්ටත් මේක ගෙදරදී හදලා බලන්න පුළුවන්. Coca-Cola වලට උඩින් ice cream එකක් දාලා බලන්න මොන වගේ රහක් තියෙන්නේ කියලා. ඕක මොන වගේ රසක් එයිද දන්නේ නැහැ නේ. milk වලට Coca-Cola mix කරලා වගේ සීන් එකක් මේක නේ. මම හිතා ලංකාවෙත් තියෙනවා. ලංකාවෙත් තියෙනවා මේ Coca-Cola වලට උඩට ice cream දාලා ලංකාවෙත් තියෙනවා. රසයිද? මාරම රසයි ඒක. මට හැබැයි අරක තරම් සෙට් නෑ. අරක තරම් රස නැහැ. අරක තරම් මට සෙට් නෑ. ඒ කියන්නේ Coca-Cola ice cream මික්ස් වෙලා තියෙනවා. ඔබ මේක කීයක් දෙනවා? මේකට මං 6ක් විතර දෙනවා. රසයි හැබැයි රස නැත්තේ නෑ. රසයි. මම මේකට දෙනවා 7ක්. 7ක්. අපි ඊගාවට යනවා. අපි දැන් යන් සයිඩ්ස් වලින් පටන් ගමු. අපි ගත්තා ශක චිකන් උයි ෆ්‍රයිස්. ෆ්‍රයිස් උයි ශක කියන්නේ අර හෙලෙනවා ෂේක් කියන එක. ඒ කියන්නේ ඒක බෑග් එක ඇතුළට චිකන් එක තියෙනවා. ඒක ඇතුළට ෆ්ලේවර් එක දාලා ශක ගාලා හොලවන්න ඕනේ. ඒ සද්දෙට තමයි මේගොල්ලෝ ශක චිකින්ද මොකක්ද කියලා දාලා තියෙන්නේ. මෙන්න මේක. මුලින් බලමු චිකන්. මේ තියෙන්නේ මේක තමයි. මේක ඇතුළේ චිකන් එකක් තියෙන්නේ. බලමු චිකන් එක මොනවා වගේද කියලා. මේ තමයි චිකන් එක යාළුවේ. ෆුල් චිකන් එක තියෙන්නේ බෝන්ලස් චිකන් එකක් තියෙන්නේ. මේක ඇතුළේ දැන් මේ පොඩි ෆ්ලේවර් එකක් තියෙනවා. ඒක දාලා මේක මෙහෙම වහලා හොලවන්න ඕනේ. ඒකට සක චිකි කියන්නේ ඒකට. මේක දෙකක් තිබ්බා මේ ෆ්ලේවර්ස් cheddar cheese උයි මේක red pepper එක. අපි red pepper එක try කරලා බලමු. ඒ කියන්නේ මේක සක චිකන් කියලා කියන්නේ මේක දාලා මෙහෙම හොලවනකොට සක ගාලා සද්දයක් එනවනේ. ඒ සද්දෙට තමයි මේගොල්ලෝ නම දාලා තියෙන්නේ. සක චිකන් කියලා. ඔන්න අපි දැන් ෆ්ලේවර් එක දාමු. ෆ්ලේවර් එක දැම්මා. ඒක දාලා දැන් මෙහෙම කරලා සක ශක කරා. නිගයි මම දැක්ක TikTok එකේ trend එකක් ගියා. මේගොල්ලෝ ශක චිකන් එකක් කොහොම අරගෙන ශක කරලා ඒක බර්ගර් එකක් ඇතුළට දාලා කනවා. අපි දැන් මේක නිකන් මේ බලන්න දැන් අර අපි ෆ්ලේවර් එක දැම්මට පස්සේ ඔක්කොම මේ ෆ්ලේවර් එක දැන් මේකට මික්ස් වෙලා තියෙන්නේ. පොඩි ස්පයිසි ලුක් එකක් ආවා. එහෙනම් අපි කාලා බලමු. පට්‍රහ. ගයිස් ඒක මාරු පට්ට. අනිකට බෝල්ලස් චිකන් එකක් තියෙන්නේ. දැන් අර ස්පයිසි ගතියත් ඇවිල්ලා පට්ටරහය. අපරාධ ඉතින් ලංකාවට ඉතින් මැක්ඩොනල්ඩ්ස් එකක් තිබ්බනම් මේක හැබැයි ගයිස් මේක මං හිතන්නේ ජපාන් ඔන්ලි එකක් නේද? ඒ කියන්නේ ලෝකේ රටවල් වලට මෙනු එක වෙනස් වෙනවා මැක්ඩොනල්ඩ්ස් වල. දැන් ලංකාවේ මැක් රයිස් තියෙනවා. මෙහෙ මැක් රයිස් නැහැ. මැක් රයිස් කියලා එක බත් එකක් එන්නේ නැහැ. දනිකර බර්ගර්ස් අනම්මනම් විතරයි තියෙන්නේ. ඉතින් මේවා අපරාධ ඉතින් ලංකාවේ ක්වොලිටි එක මේන්ටේන් කරගෙන ගියා නම් ලංකාවටත් මැක්ඩොනල්ඩ්ස් එකක් තියාගෙන තියෙන්නේ. ඔව් අපරාධ ඒක තමයි. දැන් ඉතින් ලංකාවට ආපුවම අපිට මැක්ඩොනල්ඩ්ස් නැහැ. ඔයාලා එන්නේ ජපාන්ට අපි ජපානේදී කමු මැක්ඩොනල්ඩ්ස්. සුද්ද මේක. මේකට 10න් 8ක් දෙනවා. මම දෙනවා මේකට 10න් 9. එයා 8ක් දීලා ඔක්කොම කනවා. 9ක් දෙන්න. ප්‍රයිස් ඉතින් ලංකාවේ තියෙන අපි අපි වෙනකොට ෆ්‍රයිස් මෙහෙ එක try කරලා බලමු කොහොමද කියලා. පොඩි try කරලා බලමු. ලංකාවේ එකම තමයි. ලංකාවේකම තමයි ෆ්‍රයිස්. ෆ්‍රයිස් වල නම් ඉතින් ලොකු සීන් එකක් නැහැ. මේ තමයි මීඩියම් සයිස් එක guys. මේක තමයි මීඩියම් සයිස් එක මෙහෙ. මෙහෙම එකක් තියෙනවා. මෙහෙ sizes වල ලංකාවට පොඩ්ඩක් සමානයි. ඒ වුණාට අපි වෙන රටවල් එක්ක කම්පෙයාර් කරද්දී US size එකත් එක්ක එහෙම ගත්තාම පොඩි. මේක මේ ෆ්‍රයිස් එක නැති ලොකු සීන් එකක් නැහැ. පොඩක් පෙන්ගිලා වගේ. හැබැයි අපි මොකද ටිකක් කරාම අපි අරන් ටිකක් කළා හින්දා මම ඔයගොල්ලෝ කෙල හලන්න එපා. ඔයගොල්ලෝ මොන හරි මේ බත් එකක් හරි බෙදාගෙන ඇවිල්ලා හොන්තෝය. කමු අපි දැක්ක. අපි යමු බර්ගර්ස් වලට. බර්ගර්ස් මම මුලින්ම try කරා. මොකක්ද තියෙන අපි මුලින්ම බර්ගර්. අපි මුලින්ම try කරමු Big Mac එක. Big Mac එක. Big Mac එක ඔයගොල්ලෝ දන්නවා. Big Mac එක ලංකාවේ තිබ්බා. මේ ලංකාවේ McDonald's එකේ Big Mac එක තිබ්බා. මේක මම ලංකාවේදී ඔයගොල්ලෝ කාලා තියෙන ඕන තරම් Big Mac එක බලමු අපි ලංකාවේ Big Mac එකයි ජපානයේ Big Mac එකයි මොකද්ද වෙනස කියලා.
වෙනසක් තියෙනවද නැත්තම් දෙකම එක වගේද කියලා බලමු. බලමු. ඔන්න අරින්න යන්නේ. ඕපන්. කඩේ ලං කරලා පෙන්නන්න අපේ යාළුවන්ට. ඔයගොල්ලෝ දන්නවා බිග් මැක් එක ඇතුලේ මොනවද තියෙන කියලා. මොනවද තියෙන බිග් මැක් එකේ? බිග් මැක් එක ඇතුලේ මේ පැටි එකයි ඔය ටිකයි. මේ පැටි එක බීෆ් පැටි ගන්නද? ඔව්. බීෆ් පැටි තියෙනවා. බීෆ් පැටි තියෙනවා. ඊට පස්සේ පිකල්ස් දාලා තියෙනවා, ලෙටස් තියෙනවා, සෝස් එකක් තියෙනවා. ආයි බන් ලේයර් එකක් තියෙනවා. ඊට පස්සේ ආයි ඒකම තමයි රිපීට් වෙනවා ඒකම. උවේ. බලමු ලංකාවේ බිග් මැක් එකද ජපානයේ බිග් මැක් එකද රස කියලා. මේ දින්නේ guys බර්ගර් එක බිග් මැක් එක හරිද? බිග් මැක් එක නම් එහෙම ලොකු වෙනසක් නැහැ. ලංකාවේකම තමයි හැබැයි. මම කියද? 10න් 7ක් විතර දෙනවා. මම මේකට දෙනවා 6ක්. එහෙම ලොකු වෙනසක් නැහැ ඉතින් ඒක. ඊගාවට අපි try කරන්න යන්නේ try කරන්න යන්නේ අපි මේ මොකද ෆිෂ් මොකද ඒක? අපි මේ try කරන්න යන්නේ මේ මස් නොවන බර්ගර් එකක්. මස් නොවන මාළු වන බර්ගර් එකක්. මස් නොවන මාළු වන බර්ගර්. මොකද ඒකට කියන්නේ? ෆිලෙට් ඕ ෆිෂ්. ෆිලෙට් ඕ ෆිෂ් කියලා කියන්නේ මේකට. මේ කාලා ලස්සනයි මේ බොක්ස් එක පෙන්නන්නකො නිල් පාටයි නිකන් කෙලින්ම මුහුද කේස් එකක් තියෙනවා. මුහුදක්ම රිප්‍රසන්ට් වෙන්නේ ඒගොල්ලෝ නිල් පාටට දාලා තිනවා. බොක්ස් එක නම් මාර්ම ලස්සනයි. කෙලින්ම මේ මුහුදට පැනලා මාළු අල්ලන් ඇවිල්ලා කන සීන් එකක් තියෙනවා. අපි දැන් අරලා බලමු. අපි අරලා බලමු. උයි කොහොමද බෑනේ? මේක නිකන් බර්ගර් එක මේ නිකන් normal බන් එකනේ. normal බන් එක ඇතුලේ තියෙනවා. මේ ටාටා සෝස් නේද? තරුතරු සෝස් කියන්නේ. තරුතරු. ජපනීස් වලින් තරුතරු කියනවා ටාටා. අර තියෙන ෆිෂ් ෆිලෙට් එකක් නේ. ෆිෂ් ඒකයි චීස් දාලා තියෙනවා. චීස් දාලා. looks good. කාලා බලමු යාළුවේ කාලා බලමු. මේක මම try කරන්නම් දෙන්න. ඒ රස ඒව එයා තමයි මුලින්ම try කරන්නේ. රසයි වගේ ඒවා. මට ඉතින් ආ ඩංකුඩේ තමයි. වාව් ඒ තියෙන ෆිෂ් ෆිලෙට් එක නේ. ඒක රස පාට හැබැයි. try කරලා බලමු අපි මොකද්ද තත්ත්වය කියලා ඒක. හොඳද? ආයෙ රස කර කර ඉන්න බෑ මට දෙන්න දැන්. මම බලමු. අහනද? කීයද දෙනවා? 19 කියලා දෙවෙනි කරකන. 10න් 3ක් විතර. මම මේකට දෙනවා 10න් 6ක්. මම ආසයි මේකට. මේක මට නිකන් පොඩි මාළු රහක්වත් එන්නේ නැහැ නේ. ලාඩ්නියන් සැඹුල් රහක් එන්නේ. ඒ අර මේ සෝස් එන්නේ සෝස් එක නිකන් කාලා නෝ. එහෙම කන්නේ. එහෙම බෑ. බන්නේ. යාර පිකල්ස් දාලා දිනින්ද මට නෑ ඇඹුල් රහක් විතරයි ඉන්නේ. මට එහෙම ෆිෂ් එක ලොකුවට සෙට් නෑ. ෂේප් තුනක් වගේ තමයි දෙන්න පුළුවන්. ඔව්. අපි ඊගාවට යමු. අපි ළඟට බලන්න යන්නේ ජපාන් වල විතරක් තියෙනවා. මේක ජපාන් ඔයගොල්ලෝ මේ නම කියද්දි ඔයගොල්ලෝ මේක ජපාන් අහලා තියෙනවා මේක කියලා ඔයගොල්ලෝ කියන මේ සෝස් එකකින් තමයි මේක හදලා තියෙන්නේ. හදන්නද? ටෙරියාකි චිකන් බර්ගර්. මේක නෑ ටෙරියාකි චිකන් ෆිලෝ. මේගොල්ලන්ගේ පැකේජින් නම් මාරම ලස්සනයි මාර කලර්ෆුල් නේ. තමයි ඊළඟ බර්ගර් එක. අර මේක මොකක්ද අත්ති කියලා. මේකේ සෝස් one of my favorite burger. wow. අසන එකනේ. ඒ තෙරියක සෝස් එක තියෙන්නේ කොහොමද? මේක සෝස් එක. මේ සෝස් එක guys පොඩ්ඩක් නිකන් පැණි රහක් වගේ තියෙනවා නේ. පොඩි පැණි රහක් තියෙනවා නේ සෝස් එකේ. ෆ්‍රයිඩ් චිකන් එකක් අරගෙන ඒක අර තෙරියකි සෝස් එක ඇතුලේ ඔබනවා. බලන්න guys ඕගොල්ලොත් එන්න ජපානට ආවොත් ඔයාලට කන්න පුළුවන් මැක්ඩොනල්ඩ්ස් දැන් ලංකාවේ නෑනේ මැක්ඩොනල්ඩ්ස්. මොකද්ද මේ? ලෙටස්. මං ආස ඔයගේ කෑලි බෑලි කන්න. ඒක මං try කරමු නේ. යාළුවනේ. අපි ඒක try කරමු. කොහොමද? හරි. හරි. රහයි පැන් රහයි. මොකදද? තවකට දෙන්න. තොබ්බඩු. මාර රසයි එක. මේක නම් මාර රසයි guys මේක මම දෙනවා 10න් 10ක්. 10න් 10ක්? අපි ටිෂු ටිකක් නැද්ද?
පයර 10න් 8ක් විතර දෙනවා. එක මාර වැරද්ද guys. මේක හැමෝටම සෙට් වෙන්න නැති වෙන්න පුළුවන් මොකද පොඩි පැණි රහක් තියෙනවා. ඒ වුණාට මම ආසයි රහ. ඒ කියන්නේ ඒක බර්ගර් එක කන්න පුළුවන් එක එක සිටුේෂන්ස් තියෙනවා. පැන් රස වගේ කන්න ඕනලාට බර්ගර් එක කන්න පුළුවන්. දැන් සැර වගේ කන්න ඕනලාට මේක කෑවොත් එහෙම සෙට් වෙන්නේ නැහැ. සෙට් වෙන්න නැහැ. සැර නැහැ පොඩ්ඩක් සැර නැහැ. නිකන් ක්‍රිස්පි චිකන් රහක් එක්ක තනි කර නිකන් පැණි රසක් තමයි එන්නේ මික්ස්. ඉතින් අපි දැන් බර්ගර්ස් 3ක් try කරානේ. 3ද 4ද? අපි බර්ගර්ස් try කළා guys 3ක් නේ. 3ක් try කරා. ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න ඕනේ දැනට කාපු ඒවා වලින් ඔයාලා ආසම බර්ගර් එක මොකද්ද? බර්ගර් එක හරි සයිඩ්ස් හරි කාපු වලින් මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න ඕනේ. අනිත් එක තමයි ඔයගොල්ලෝ පොඩි දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ අපි දෙන්නගේ මියුසික් වීඩියෝ එක තාම බැලුවේ නැද්ද? බලන්න. බැලුවේ නැත්තම් how sad. අනිවාර්යෙන් බලන්න ඕනේ. අපේ මේ channel එකෙන් මේ දාලා තියෙන විපතක් කියලා මියුසික් වීඩියෝ එක තියෙනවා. පල්ලෙහා වීඩියෝස් වල බලලා ගියොත් ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන්. අපේ සින්දු අපි දෙන්න ඉතින් ජොලියට ආතල් එකට කරු වැඩක්. තව ඉස්සරහට තව සින්දු මොන හරි කරන්න කියලා හිතාගෙන ඉන්නවා. ඒ සින්දුවට හොඳ ප්‍රතිචාරත් ආවා. ඉතින් අපි දැන් try කරමු. next. මට මේකේ නම මතක නෑ. ඔක චීස් බර්ගර්. ඩබල් චීස් බර්ගර්. ඩබල් චීස් බර්ගර්. ඩබල් ඔයගොල්ලෝ නම් මේක කාලත් ඇති. ඔක ලංකාවේ තිබ්බා මට මතක තියෙනවා ඔක ලංකාවේ තිබ්බා. මේක මේ අපි දන්නවා දැන් ඔයාලට බඩගිනි කියලා පේරෙනවා. ඒ හින්දා බත් එකක් හරි බෙදාගෙන එන්න නැත්නම් ඕගොල්ලෝ මොකක් හරි බර්ගර් ඕඩර් එකක් දාගෙන ලංකාවේ ඒක කකා අපිත් එක වීඩියෝ එක බලන්න ඕනේ. නැත්නම් බඩගින්න හැදෙනවා. අපි බලමු මේක බර්ගර් එක. නේ සාමාන්‍ය මැක්ඩොනල්ඩ්ස් කොහොමද ගන්න? කොහොමද ගන්න නැහැ. මැක්ඩොනල්ඩ්ස් කියන්නේ ඉතින් ෆාස්ට් ෆුඩ් ජංක් ෆුඩ් නේ. මැක්ඩොනල්ඩ්ස් තමයි මෙහෙ ලාභම. වාව් කරකවන්න මෙහෙ. අන්න එහෙම. අපේ යාළුවන්ට පේන්න. ඒක ෆුල්ම රස පාටයි අයියා. රස ඒව දෙන්නේ නැහැ යා. ඒක නම් රස පාටයි ආයි කියන්න දෙයක් නැහැ. ඒක ඇතුළේ පෙන්නවද? පොඩ්ඩක් ගල්ලා පෙන්නන්න. අම්මෝ. මේ පැත්තෙන් ගල්ලා. මේකේ guys කෙචප් තියෙනවා, අනියන් තියෙනවා, චීස් තියෙනවා, පිකල්ස් තියෙනවා. පැටි එක තියෙනවා එච්චරයි. තියෙනවා චීස් තියෙනවා. ලොකු සීන් නැහැ. මේකේ පැටිස් දෙකක් තියෙනවා. ඒකයි මේකට ඩබල් චීස් බර්ගර් කියලා. පැටිස් දෙකක් තියෙනවා. අනිත් එක චීස් උත් වර්ග දෙකක් තියෙනවා. වර්ග දෙකක් තියෙනවා. ඔව් චීස් වර්ග දෙකක් තියෙනවා. මොකද්ද මන්ද චෙඩර් චීස් උයි තෝන නම් දන්නේ නැහැ. තැඹිලි පාට චීස් එක සුදු පාට චීස් එක. උයි. මොකදත්? ඇබුල් මට පිකල් පිකල්ස් තුනක් විතර කැවුණා. ඒක හොඳයි. ආයි කන්න නෑ මේ තියෙන්නේ guys. මැක්ඩොනල්ඩ්ස් ජපානයේ මැක්ඩොනල්ඩ්ස් එකේ බාණ්ඩ ඩබල් චීස් බර්ගර්. ආයි කීයද? මේකට මම 10න් 9ක් දෙනවා. 10න් 9ක්. මම මේක දෙනවා 7ක්. මට ඒ හේතුව තමයි මම පිකල්ස් වලට ආසයි, ඇඹුල් වලට ආසයි. ඒ වුණාට පොඩ්ඩක් වැඩිපුර කැවුණා. පට්ටරයි. ඔයාලා කියන්න ඕනේ කොහොමද හොඳ කියලා. රස පාටට පෙවුනේ මොකද්ද කියලා කියන්න ඕනේ. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මොනවද ඔයාලට අවශ්‍යම එක කියලා. අපි මේකෙන් චුට්ටක් බොමු. ඔයාලා දෙන්නද මේක? එයාට ඕන නැහැ ස්ටෝර්ස්. අපිට ඔය ස්ට්‍රෝස් වැඩක් නැහැ. මෙතන සුද්දා දම් පාටයි බ්ලූබෙරි වගේ. ඕකේ. වා අපේ හග්ගගේ ෆේවරිට්ම බර්ගර් එක. මෙයා මේක කරේ නැට් එකට ගියාම කන්නේ. මගේ හදවතේ ඉන්න ඔයාලගේ හදවතේ ඉන්න ගායකයා කවුද? මේ සාමරවීර සිංහ වගේ මගේ හදවතේ ඉන්න බර්ගර් එක තමයි සමුරායි මැක් බර්ගර් එක. අන්න පෙන්නනවා. ඒක මම ඒක මම මගේ ෆේවරිට් බර්ගර් එක යාළුවනේ. මේ තියෙන්නේ ෆෝකස් කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ ආසම් බර්ගර් එක. ඔය මේකේ කතාවක් තියෙනවා guys. මේගොල්ලෝ මේක මේ මැක්ඩොනල්ඩ් එකේ ඉන්ට්‍රොඩියුස් කළේ සීසනල් බර්ගර් එකක් විදිහට. ඒ වුණාට අර ගොඩාක් ඕඩර්ස් එන්නේ මිනිස්සුන්ගේ ප්‍රතිචාරය වැඩි වෙන නිසා මේගොල්ලෝ මේක මේන් මෙනු එකට දාලා තියෙන්නේ දැන්. කියන්නේ මේක හැම කාලෙම මේක මෙහි තියෙනවා. මේකේ මොකක්ද තියෙන්නේ? ඒ කියන්නේ මේක සීසන් මේගොල්ලෝ සීසන් එකෙන් සීසන් එකට අලුත් බර්ගර්ස් මොන හරි ඉන්ට්‍රොඩියුස් කරනවා. ඒ බර්ගර් එකක් මොකක් හරි හිට් වුණොත් එහෙම ඒක ඒගොල්ලෝ මේන් මෙනු එකට දානවා. දැන් මේ සීසන් එකකට ආපු බර්ගර් එකක් මේ පේනවනේ. ඒකෙත් මොනවද පැටිස් දෙකක් තියෙනවා, චීස් තියෙනවා. මේකේ මොකක් හරි සෝස් එකේ තියෙනවානේ. සෝස් ඒක තමයි සමුරායි සීන් එක එන්නේ මේ සෝස් එකේ. මේක තමයි මේ මම කන්නේ. අපි කාලා බලමු දැන් මම දන්නවා මේක. කලින් මර සමුරායි කඩුපාරවල් ටික වදින්නේ. මඩ. බලමු. ඒ කියන්නේ පැණි රසත් නැහැ. පොඩි ස්පයිසි ගතියකුත් තියෙනවා.
පොඩි සමුරායි ගතියකුත් තියෙනවා. කඩු පාරලුත් අදිනවා. ජැපනීස් කෑම ගහක් වෙනවා. ෆුල් අර ස්මෝක් කරපු බීෆ්. ස්මෝක් කරපු ටේස්ට් එකක් තියෙනවා. පට්ටහ කීයක් දෙනවා? 10න් 10 සුද්දා ඒක ඉතින් ආය අහන්න මට බෑ. ඒක එච්චරම සෙට් වෙන්නේ නැහැ. මට මේ මම හිතන්නේ 9ක් දෙනවා. 10න් 10 මම. ඒකත් හරියි. ඊළඟට අපි try කරන්න යන්නේ මේ දවස්වල seasonal burger එකක්. මේක තමයි ඒක මොකෙද දින්නේ මේකේ ෆොටෝ එක? මේකේ anime character එකක් නේ. ආයි පෙන්නන්නු. මම ફોකස් කරන්න. කවුද ඉන්නේ? ඔයගොල්ලෝ දන්නවද මේ මෙයා කවුද කියලා? ඔයගොල්ලෝ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. බුලට් එකක් ඉන්නවා කන්නඩි දාගෙන. කවුද? දන්නේ නැහැ. මම නම් දන්නේ නැහැ. මම මේ ඇනිමේ වැඩි ලොකුවට බලන්නේ නැහැ මේ. ස්මාර්ට් anime fan කෙනෙක් නන් නෙවෙයි. හැබැයි මේකේ මේ බන් එකේ මොකක් හරි ස්පෙෂල් මොකක් හරි සීන් එකක් තියෙනවා මේ ගෙඩියක් වගේ කියලා මම හිතන්නේ. මේකේ ගොඩක් කරාට මේ Mac එක ගොඩාක් මේ වගේ මේ මොනවද ඒකට කියන්නේ animes එක collaborations කරනවානේ. දැන් මේ කලින් ඔයගොල්ලෝ දන්නවද නැහැ කිමිත්සු no Yaiba කියලා Demon Slayer කියලා මාර famous මේ anime එකක්. ඒකෙත් එකක් මේගොල්ලෝ මේ collaboration එකක් කරලා මේ වගේ burgers දාලා තිබ්බා. දැන් මේගොල්ලෝ මේ පාර මේක තමයි collaborate කරලා තියෙන anime එක. ඔයගොල්ලෝ දන්නවනම් මේකේ නම පහලින් දාන්න. නම් පහලින් දාන්න. අපි දන්නේ. අපි දන්නේ ඇත්තටම දන්නේ. අපි දැන් බලමු මොනවද? ඇත්තලා බලමු. ඌ දැක බන් එක මේ මේ බන් එක බලන්න. බන් එකට මේ මොල්ලියක් ඇවිල්ලා ගෙඩියක් ගුටි කාලා බන් එක. ගුටි කාලා ගෙඩියක් ඇවිල්ලා ඔළුවේ. ඒ බන් එක ඩිසයින් එක නේ. ඔව් බන් එකේ ඩිසයින් එක. මේකේ කැබේජ් තියෙනවා. දැන් සමහර මෙහි ගොඩක් වෙලාවට තියෙන ලේටස්ට් උනාට දැන් මේකේ කැබේජ් තියෙනවා. කැබේජ් සීන් එකක්. මොනවාද චිකන්ද බීෆ්ද? චිකන්. චිකන් නේ. චිකන් උයි මේ ස්පෙෂල් සෝස් එකක් තියෙනවා මොකක් හරි. මොල්ලිය. මට හිතෙනවා ඒක නිකන් රස ඇති කියලා. ස්ලෝ රියැක්ට් එකක් කියන්නේ ඒක කන්ෆියුස් උංගපුංගද එම ලොකු ගතියකුත් නෑ හැබැයි. මොකද්ද රස බවුවත් දුන්න කාලා බලන්න. නිකන් අමුතු නිකන් මස්ටර්ඩ් රහක් වෙනවා පොඩි. මස්ටර්ඩ් සෝස් මික්ස් වෙලා තියෙනවා. එහෙම නේද? බන් එකේ අමුතු ෆ්ලේවර් එකක් නැද්ද? බන් එක අමුතු ෆ්ලේවර් දෙන බන් එක කහ පාටයි. මේ පෙන්නන මේකන. බන් එක මේ සාමාන්‍ය සුදු පාටනේ බන් එක මේක බන් එක ඇතුළේ කහ පාටයි. ඇතුළේ බලන්න. මේ පේනවා. බන් එක කහ පාටයි විතර. ඇතුළේ ඔය ඇතුළේ ඔක්කොම කහ පාටයි. මේකට මේ එග් දාලා තියෙන්නේ. එග් තියෙනවා ගායිස් මේ මගේ අතේ එහෙම ගියා. එග් කියන්නේ මේ එහෙම. ඒ බන් එක නිකන් ඔච්චර හරියන්නේ ඒක නම් මයිනස් එකක් වගේ දෙන්නේ. අර මේ බන් බර්ගර් බන් බොක්ස් එකේ ඉන්න ඉස්සරහින් ඉන්න එකා වගේම බන් එකක්. බිත්තර තියෙනවා නේ. බිත්තරත් තම්බලත් කපලා තියෙනවා. බිත්තරයන් මතන අමුවෙනුත් තියෙනවද මන්ද. මේ මැක් එකේ මේ පාර්ට් ටයිම් කරන හැම දන්නව ඇති දන්නවනම් පාලි කමෙන්ට් එකක් දාන්න. ජපාන අපි වීඩියෝස් බලන මැක්ඩොනල්ඩ්ස් එකේ වැඩ කරන කවුරු හරි මේ බර්ගර් එකකට දන්නවනම් පොඩි කමෙන්ට් එකක් දාන්න. ඒ බර්ගර් මොකක්ද කියලා මට හිතා ගන්න බෑ. අමුතු ඒකනේ. තරුතරු නම්බන් කියලා තියෙන්නේ මේ නම මේකේ නම්. නම්බන් තමයි බම්බන් ගාලා. ඒක ඇත්තට සෙට් නෑ. ඒක සෙට් නෑ නේ. ඒක ඇත්තට සෙට් නෑ. අපි ඔක්කොම try කරාද? අපි ඔක්කොම try. අපි බර්ගර්ස් කොච්චර try කළාද? අපි බර්ගර්ස් 1යි 2යි 3යි 7ක් try කළා අපි. අපි බර්ගර්ස් 7ක් කෑවා. ඔයගොල්ලෝ කියන්න ඕනේ ඔයාලා මේ බර්ගර්ස් 7න් වැඩිපුරම රස පාට පෙවුනේ මොකද්ද? ඔයාලා ආසම් බර්ගර් මොකද්ද කියලා නම් ඔක්කොගෙම කියන්න බැරි වුණා. ඔයගොල්ලෝ නම් මතක නැද්ද? නම් කිව්වා. ඔව්. ඔයගොල්ලෝ කියන්නකෝ නේ අපි මේ අර බොක්ස් එකේ අර පාට බොක්ස් එකේ තියෙන එක අර අපි ඔයාලා තුන්වෙනියට කාපු එක හතරවෙනියට කාපු එක හරි පස්වෙනියට එහෙම කාපු එක මොකද්ද කියලා ඔයගොල්ලෝ කියන්න. ඔයාලට හොඳටම රසටම සෙට් වුණ එක මොකද්ද කියලා කියන්න ඕනේ. රසයි වගේ පේන එක. රසයි වගේ පේන එක. අපේ යාළුවෝ ඉතින් සතුටින් ඉන්න ඇති කියලා අපි හිතනවා. අපිත් ඉතින් ජපාන්ටලා වීඩියෝ එකක් දාගෙන ෂේප් එකේ ඉන්නවා. ළඟදී මේ අශීනුත් ආවා ජපාන්ට. චනුක මෝර්ලා යකා ක්‍රූ බෑන්ඩ් එකක් ආවා. අයිබෝන්ටෝ කියලා කොන්සර්ට් එකක් තිබ්බා. අපිට යුකීලාවා රවි අයියලාවා ඔක්කොම රමියලා ඔක්කොම සෙට් එක ආවා. ඉතින් අපිට මේ vlog එකක් කරගන්න බැරි වුණේ ඒකයි. පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් බිසි වෙලා හිටියේ. සතියක් විතර ගෙදර හිටියෙත් බෑ. ඉතින් ඔය වැඩ කටයුතුත් එක්ක පොඩ්ඩක් මෙයාලා හිටියා. දැන් ඉතින් දැන් ආයේ vlog පැත්තට බහලා ඉන්නේ. දැන් සුපිරි vlogs ටිකක් ඉස්සරහට ඔයගොල්ලන්ට ගේන්න ඉන්නේ. ඔයගොල්ලෝ ආස නම් අපි තාමත් try කරන්න ජපාන් වල තියෙන කෑම ಜಾති යන්න ඔයගොල්ලෝ දකින්න කැමති තැන් තියෙනවා නම් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න. එතකොට අපි ඒ පැත්තට ගිහිල්ලා ඔයගොල්ලන්ට තව වැඩිපුර වීඩියෝස් කරලා වැඩිපුර ඒවා පෙන්නන්නම් මේ පැත්තට. ඔයගොල්ලෝ කියන්නේ මේ අනේ කවියන් හග්ගෝ ඔයගොල්ලෝ මෙන්න මෙහෙට යන්නකෝ. ටෝකියෝ වලට යන්නකෝ, සින්ජුකු වලට යන්නකෝ, රොප්පොන්ගි යන්නකෝ, නයිට් ලයිෆ් පෙන්නන්නකෝ. නයිට් ලයිෆ් අපි කරා.
අපිට මෙන්න මේවා පෙන්වන්න ආසයි අපි බලන්න කියලා ඔයගොල්ලෝ කමෙන්ට් දැම්මොත් අපි වැඩිපුරම ප්‍රතිචාර තියෙන කමෙන්ට් එකට يعني වැඩිපුරම කට්ටිය කියනවා නම් එක තැනක් මෙතනට යන්න කියලා අපි එතනට ගිහිල්ලා වීඩියෝ කරලා ඔයගොල්ලන්ට ලංකාවේ ඉන්න අපේ කෙල්ල කොල්ල සෙට් එකට බලන්න අනිවාර්යෙන් vlogs ටිකක් ගේන්නම් ඉස්සරහට අපේ vlogs සුපිරි vlogs ටිකක් එන්නේ අලුත් මූණුවරකින් අලුත් විදිහට සුපිරි vlogs ටිකක් එනවා හිතා ගන්න බැරි විදිහේ vlogs ටිකක් එනවා ඔය නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා follow එකක් subscribe කරලා අපි subscribe කරලා තියාගන්න ඕනේ අලුත් සුපිරි වැඩ ටිකකුත් එනවා ඉස්සරහට අපේ channel එක subscribe කරලා තියාගන්න ඕනේ ඔයගොල්ලෝ ඒක මිස් කරගත්තොත් එහම අපරාධේ හරිද ඉතින් ඒ හින්දා කවියන් හග්ගා subscribe කරලා තියාගන්න ඕනේ සුපිරි ආදලයක් දෙන ජපාන් ඉඳලා අපේ කෙල්ල කොල්ලොන්ට ආදරේ එහෙනම් ආයෙත් වීඩියෝ එකකට පරිසරෙ ඉන්න ඕනේ ජය වේවා